අප යාඥා කළ යුත්තේ කෙසේද? කිදු සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සැදැහැවතුනි, අද චතාරික සමයේ පළමුවනු සතියේ දෙවනු දිනයි. එසේනම් අඟවහරුවාදා දින. ස්වාමින් වහන්සේ ඔබට මට කියා දෙනට උත්සාහ කරනවා අපි ස්වාමින් වහන්සේට යාඥා කරන්නේ කෙසේද? පරිසිවරු සදිසිවරු හා සමග අපිත් එකතු වෙලා අපගේ නිකම් වචන දොඩවනවද? එසෙත් නැත්තම් සිතට දැනෙන්නට ස්වාමින් වහන්සේ හා සමග මා ඒකාබද්ධ වී ස්වාමින් වහන්සේ සමග මම කතා බහ කරනවද? එයයි අපේ යාඥාව විය යුත්තේ. ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ඒ නිසාවෙන්මයි ඔබට මට උන්වහන්සේ ඒ යාඥාව කියා දුන්නේ. උන්වහන්සේ කියනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. එසේනම් ඒ ඔබගේ මගේ තිබෙන්නා වූ ස්වාමින් වහන්සේට තිබෙන්නා වූ ඒ අභ්‍යන්තර සම්බන්ධතාවය ස්ථීර කරගන්නට, ශක්තිමත් කරගන්නට ඒ කරන ඒ කතා භාව තමයි මා ප්‍රේමවන්ත සදහැවතුනි අපගේ සැබෑ වූ යාඥාව විය යුත්තේ කියන එක ස්වාමින් වහන්සේ ඔබට මට අද කියන්නට උත්සාහ කරනවා. එසේනම් අපි හැකිතාක් ස්වාමින් වහන්සේ සමග අභ්‍යන්තරව හදවත තුළින් කතා කරන්නට පටන් ගනිමු. සියලු දෙනාටම ජේසුස් පිටයි.